බෑග් එක ගත්තා. අවුරුදු තුන් ටික ගත්තා. අද නම් මොන හරි කරන්න ඕනේ මචං. හරියන්නේ අවුවත් සරයි මේක මේ හරියන සෙල්ලම අයියෝ හැම තැනම මොකද බම් මේ නෑ බම් මේ ගෑණිගේ බඩුව ගෑක් ගන්නලා පරක් වෙලා බම් තියෙන්නේ හොදටම මේ තව ටිකක් එහෙම් පිටින්ම තියෙනවා. ගොඩ උඹට වෙලා තියෙන්නේ. ඉස්සර රෝමද බම් හිටියේ. මේ දැන් ගෑණිගේ රෙදි තන් අදිනවනේ උඹ. මොකද්ද බා? මම තමයි බම් කසාද බැන්දම් බඩුවට. මේ පොඩේ දැන් කෑ ගන්න බම් මේ ගෑණි කොල්ලට. හෙලෝ බබා. හෙලෝ මේ දැන් කීයටද ගෙදරින් ගියේ? මගේ අකවුස් යනතු දැම්ම ගෙදර එනවා. මේ මොකක්ද සද්ද? කවුද ඔතන ඉන්නේ? නෑ 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 උන් එක මේ මාව ඔතනට ගෙන්න ගන්න කියන්න එපා. මේ දැම්ම එනවා ගෙදරට මං කිය බඩු ටිකක් අරගෙන. මේ ඕවගෙන් වැඩක් නැහැ. ඔබට හෙට වැඩේ මතකයිනේ. හෙට අනිවාර්යෙන් වරෙන් පොලු තියන්න ලෑස්ති වෙන්න එපා. හෙට කොහේ යන්නද? අනේ මේ මගේ අකවුස් ගන්න පා ගෙදරටලා ඉන්නවා. මේ මට එන්නේ ගන්න නෑ. බල බලයන් ඒ මොනවාද මම මාස ගාන ප්ලෑන් කරලා ඉවරලා දැන් මේ පොලු තියන්න හදන්නේ. ගෑණි උඩ කේස් බම් මේ දරන බයි නම මේ ගෑනු හින්දානම් නිකන් මෙතන සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. ඔව් බම් මේ දනුත් කොල්ලයක් ගන්නවා. මේ බල ඇදලා වරෙන්කෝ. මම ගිහින් එන්නම් පොඩ්ඩක් කේස් බම් මං යනවා. මේ වරෙන්කෝ පොඩ්ඩක්. ගෑනු කියන්නේ සෙලවෙන මනස. ඉරුම් ගනින්. අනික බං ගෑනිට දෙක තුනක් කනපන්. ඇනල ඉවරලා දාපන් ඇඳ උඩට. එතකොට ඔක්කොම හරියනවා. ඔයා ගහන්න. ගැව්වොත් හරියයිද බා? අපි සීයා තාච්චි ඉස්සර හදාගත්තේ ඔහොම. ගහන්න ඕනේ. තමස මොනවද ඔය ඔතන කරන්නේ? උදේ පාන්දර 6ට ගෙදරින් බැස්ස මිනිහා තාම ගෙදර ඇවිල්ලා. මං ඇවිල්ලා කෝල් එකක් ගත්තාම කෝල් එක ආන්ස් කරාම කිව්වා ගෙවල් ගාලින්වත් කියන්නේ නැහැ. ලැබල වෙන්න එපා. ඔයා කිව්ව විදියට කරන්න ගහන්න. දැන් මගේ කේන්දේ උසනට යන්න මෙතනින්. මං ගෙදර යන්නේ නෑ. තමස දැන් මං කේන්දේ අහන්නේ නැද්ද? මම අහන්නේ මගේ යාළුවෝ කියන්නේ තමසට කන්න දෙන්නේ නැහැ බොන්න දෙන්නේ නැහැ මට කිසි දෙයක් කරන්න තමස මගේ ජීවිතේ විනාශ කරනවා මට ඒ දේ තේරුම් ගන්න ඕනේ මගේ යාළුවෝ මම දැන් යාළුවොත් එක්ක ඉන්නවා තමස ඕන මොකල කියන්නේ අනේ මේ මගුලක් කියවනද එනවද මේ ගෙදර යන්න? අරු ගැහුවනේ බං. ඇත්තටම ගෙව්ව නේද මම එන්නේ තමස දෙයක් යන්න මම මගේ යාළුවෝ කියන දේවල් යාළුවොත් එක්ක ඉන්නවා එහෙමද? දැන් තමසගේ යාළුවෝ ටික කොහෙද දන්නේ නැහැ නේද? මං හිතන්නේ කඩේට ගිහිල්ලා තමුසට මම අපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යන බලතිකම් ආපු පාර හැරිලා Se acabó.